සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම ඊයේ දින ප්‍රබල අමාත්‍යවරයෙකු ගාමිණී ලොකුගේ මහතා බව ප්‍රාප්ත වී ඇත. මිය යන විට වයස අවුරුදු 82ක් වූ මෙතුමා කාලයක් තිස්සේ රෝගාතුරව සිටි බවයි වාර්තා වෙන්නේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙතුමා මිය ගොස් ඇත. 1943 මැයි මාස 8 වන දින උපත ලැබූ මෙතුමා 1960 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කළ මෙතුමා 1983 වර්ෂයේදී කැස්බෑව කොට්ටාසේ නියෝජනය කර පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් විය. 1988 වර්ෂයේ පෙබරවාරි මාස 16 වන දින විජය කුමාරතුංග මරා දමා තිබුණේ ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂාවට ලබා දී තිබූ T56 ගිනි අවියෙන් බවයි වාර්තා වෙන්නේ. 1994 දී මෙරට ජනාධිපතිවරිය ලෙස තේරීපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට වසර 12ක කාලයක් මුල්පුටුව එබවූ අතර විජයගේ ඝාතකයා කවුදැයි සෙවීම විජයගේ බිරිඳ ලෙසින් මේ රටේ ඉහළම තනතුරට පත් වූ ඇයගේ මූලික වගකීමක්ව තිබුණි. ඇයට ඒ සඳහා ඕනෑ තරම් කාලය සහ බලය තිබුණි. නමුත් එය සොයා ගැනීමට නොහැකි විය. 1989 සිට 2002 කාලවකවානුවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමති ධූර දැරූ මෙතුමා ක්‍රියාකාරී දේශපාලඥයෙක් විය. 2006 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇති වූ මතභේදාත්මක ගැටුමකින් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට එක් විය. ඉන්පසු 2007 වර්ෂයේ ජනවාරි මාස ක්‍රීඩා අමාත්‍යවරයා වූයේ ගාමිණී ලොකුගේ මහතාය. 2010 මැතිවරණයේ මෙන්ම 2015 මැතිවරණයේදී ගාමිණී ලොකුගේ මහතා නැවතත් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර මහින්ද රාජපක්ෂ සමයේ මෙන්ම ගෝඨාභය රාජපක්ෂ සමයේ ඔහොට්ටුවේ ප්‍රබල චරිතයක් වූ මෙතුමාටද නඩු කිහිපයක් වැටීමට නියමිත වූ බවයි වාර්තා වෙන්නේ. අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.